හරි ඉතින් අද පොඩ්ඩක් ගෝල් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒතර ගෝල් ප්‍රයිස් එක දැන් කීයද? දැන් ඉස්සරහට මොන වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්ද? ඒ වගේ පොඩි දලා අයිඩියාවක් ගන්න යන ගෝල් ප්‍රයිස් එක ඇයි තමයි ගෝල්ඩ් අප් වෙන්නේ. ඒතර ගෝල් කියන්නේ කොමොඩිටි එකක්. ඒතර ගෝල් කියන කොමොඩිටි එක ඇයි අප් වෙන්නේ? ඇයි මිනිස්සු ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරන්නේ කියන එක අද අපි පොඩ්ඩක් බලමු. ඒතර මුලින්ම කතා කරලා ඒතර ගෝල්ඩ් වල ඒතර දැන් අවුන්සයක් ඒතර මේ කතා කරන්න පියා අවුන්සයක්. එතකොට අවුන්සයක් කියද්දි එතකොට ගෝල්ඩ් වල අවුන්සයක් දැන් ඉදි 3327ක් වෙනවා. කියන්නේ ඩොලර්ස් 3327ක් වෙනවා. ඒතකොට ඒක රුපියල් කරගන්න නම් එතකොට ඒක රුපියල් 300 විතර වැඩි කරගන්න ඕන. රුපියල් ලින්ක් කරලා බලමු ඕනම් මෙතන. රුපියල් ලින්ක් ගත්තොත් එතකොට රුපියල් 9,92,000 ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට මම ආය USD කරන්න මොකද ඒක ලේසි අපිට USD වලින් තියෙන එක. එතකොට මෙන්න මේක තමයි ගෝල්ඩ් වල ප්‍රයිස් එක. ඒතර ගොඩක් කට්ටිය ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරාට ගෝල්ඩ් වල ප්‍රයිස් එක කොහොමද එයා මෙයා අප් උනේ ඩවුන් උනේ කියන එක ගොඩක් සමහර කට්ටියට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒතර ඒ කට්ටියට පොඩි අයිඩියාවක් ගන්න තමයි ගෝල්ඩ් ප්‍රයිස් එක කොහොමද අප් ඇන්ඩ් ඩවුන් යන්නේ. ඒතර ගෝල්ඩ් අප් වෙද්දි ස්ටොක් මාකට් මොකද වෙන්නේ වගේ පොඩි අයිඩියාවක් ගන්න තමයි අද මේ යන්නේ. එතකොට ගෝල්ඩ් වල 3327 කියන්නේ අවුන්සයක්. එතකොට අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අවුන්සයක් කියන එක අපේ සාමාන්‍යයෙන් වහර හුරුන් මදි. මොකද අපි කතා කරන්නේ පවුන් නැත්නම් ග්‍රෑම් වගේ. ඒතර අපි දන්නවා පවුන් එකකට ග්‍රෑම් 8ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පවුන් එකක එතකොට ග්‍රෑම් පවුන් එකක් කියන්නේ එතකොට ග්‍රෑම් 8ක්. එතකොට පවුන් එකක කියන ගාන ගන්න. එතකොට ඩොලර් 3327. එතකොට ඒක බෙදලා කරලා ගන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා පවුමක් සාමාන්‍යයෙන් වෙන්නේ රුපියල් ලක්ෂ 2ක් වගේ වෙන්නේ නේ. 2.20 2.40ක් වගේ රේන්ජ් එකක යන්නේ. ඒතර ඒ වගේ රේන්ජ් එක තමයි ඒතර පවුමක් කියලා. ඒතර මම කතා කරන්නේ මේ අවුන්ස් වලින්. ඒතර ඒක පටලවා ගන්න එපා පොඩ්ඩක්. එතකොට මෙතන ඒතර අවුන්ස් එක තමයි ඩොලර් 3327ක් කියලා කියන්නේ. તો පවුමක් නෙමෙයි. එතකොට අපි පොඩ්ඩක් ගෝල්ඩ් ප්‍රයිස් එක පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් එතකොට ගෝල්ඩ් වල ප්‍රයිස් එක එතකොට අපිට පේනවා. එතකොට මෙන්න මේ 2011 ඉඳන් 2015 16 වෙනකන් ඒ කියන්නේ අවුරුදු 3ක් විතර ලොකු ක්‍රෑෂ් එකක් ගිහලා තියෙනවානේ. එතකොට ලොකු ක්‍රෑෂ් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රෑෂ් එක ඇත්තටම 100 එතකොට 44ක් විතර ලොකු ක්‍රෑෂ් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි ගෝල්ඩ් ඊට පස්සේ 2015 16 කියන්නේ 2016 මුල විතර ඉඳන් තමයි 2016 මුල විතර ඉඳන් තමයි එතකොට මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එක යන්න ආරන් තියෙන්නේ. ඒතර ඒ අප් ට්‍රෙන්ඩ් එක දැනට ගිහිල්ලා තියෙනවා. percentage එකක් ඉදිරියට ගත්තොත් දැන් හයි එකට වෙනකන් 215ක් 220ක්. ඒ කියන්නේ තුන් ගුණයක් විතර ගෝල්ඩ් අප් වෙලා තියෙනවා 2016 විතර ඉඳන්. ඒ කියන්නේ 2016 දී ඉන්වෙස්ට්මන්ට් කරන රුපියල් ලක්ෂයක්. දැන් ඔයාලට 2025 මේ වෙද්දී රුපියල් ලක්ෂ 3ක වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න පුළුවන් වෙලා දෙනවා ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරාන. ඒතර ඒක තමයි ගෝල්ඩ් වල තත්ත්වය. ඒතර ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරද්දී අපි පොඩ්ඩක් බලමු මේ percentage එක. කියන්නේ annual CAGR එක නැත්නම් compounding growth rate එක පොඩ්ඩක් බැලුවොත් ඒකට සාමාන්‍යයෙන් ඊට කලින් සයිකල් එකකින් මේ 144 වගේ 144ක ඩවුන් එක යන්න කලින් ඒතර ගෝල්ඩ් ඒතර 2000 ඉඳන් ඒ කියන්නේ 2000 ඉඳන් 2011 වෙනකන් කියන අවුරුදු 10ක් 11ක් විතර ලොන්ග් ටර්ම් අප් වෙලා තියෙනවා එක දිගට. ඒතර ඒකෙදි ඇනුවල් ග්‍රෝත් රේට් එක 18.5ක් මේන්ටේන් කරලා දෙනවා. 18.5. ඒ කියන්නේ දැන් ඔයා ගිහලා බැංකුවකට ගිහලා 8ක් 9ක් ගන්න බැංක් පොලිය ඒ වගේ 18.5ක් ගන්න පුළුවන් වෙලා තියෙනවා ගෝල්ඩ් වල 2000 ඉඳන් 2011 රන් එකදී. ඇයි එච්චර ලොකු ප්‍රමාණයක් ගන්න ගියේ? ඇත්තට මේකට හේතුව ගන්නේ අපි පොඩ්ඩක් බලමු ස්ටොක් මාකට් එකත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරොත් ඒක ඔයාලට සරලවම තේරුම් ගන්න පුළුවන්. ඒතර අපි දන්නවා මෙන්න මේ ස්ටොක් මාකට් එක. ඒතර මෙන්න මේ ස්ටොක් මාකට් එකේදී මෙන්න මේ කාලෙදී ස්ටොක් මාකට් එක මාර්ජින අප් වෙනවා. ඒ අප් වෙන්න හේතුව තමයි බූම් එකක් එනවා. මම ඔන්න ඒක රවුන්ඩ් කරලා පොඩ්ඩක් පෙන්නනම් මෙන්න මේ කාලෙදී ස්ටොක් මාකට් වල පේනවා එක දිගට පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. ඒතර ඒ කාලෙම මාන්න ගෝල්ඩ් වල මොකද වෙලා තියෙන්නේ? ඒතර ගෝල්ඩ් ඒ කාලේ ඩවුන් ගිහලා තියෙනවානේ. ඒතර ස්ටොක් මාකට් අප් වෙද්දී ගෝල්ඩ් ඩවුන් ගිහලා තියෙනව නේද? අන්න ඒක තමයි. ඒතර ස්ටොක් මාකට් අප් වෙද්දී ගෝල්ඩ් ඩවුන් ගිහලා තියෙනවා. මොකද කට්ටිය ගෝල්ඩ් වලින් සල්ලි අයින් කරලා ස්ටොක් මාකට් එකට දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටොක් මාකට් ඩවුන් යන්න ගිහලා තියෙනවා. ඒතර 2000 දී අපි දන්න .com බබල් එක එනවා. ඒතර ස්ටොක් මාකට් එක ගොඩාක් උඩට ගිහිල්ලා අනවශ්‍ය විදිහට ඊට පස්සේ ක්‍රෑෂ් වෙන්න ගන්නවා. ඒතර මේ ක්‍රෑෂ් වෙන්න ගන්න හේතුව ඒතර ඉන්වෙස්ටර්ස්ලා දැන් ඕවර් වැලියු කියලා ඒ ෂෙයාර්ස් විකුණලා එයාලා ගෝල්ඩ් වගේ ඉන්වෙස්ට්මන්ට් වලට ෂිෆ්ට් වෙන්න ගන්නවා. ඒතර ගෝල්ඩ් බොන්ඩ්ස් වගේ ඉන්වෙස්ට්මන්ට් වලට ෂිෆ්ට් වෙනවා. ඒතර මේ ෂිෆ්ට් වෙන්න හේතුව තමයි ඒතර 2000 විතර ගෝල්ඩ් මේ ස්ටොක් මාකට් ඩවුන් යද්දී මේ උඩ පේන ස්ටොක් මාකට් ඒතර මෙන්න මේ ගෝල්ඩ් වගේ ඒවා අප් වෙන්න අරන් තියෙන්නේ. ඒතකොට අපි දන්නවා ඒතකොට ස්ටොක් මාකට් එක ඩවුන් ගිහිල්ලා අවුරුදු දෙකක් විතර 2001 2002 වගේ කාලේ ඊට පස්සේ ආයෙ මීට පොඩ අප් වෙලා 2007 8 වගේ වෙද්දී ආයෙ ඒතකොට හවුසින් බබල් එක එනවා. ඒතකොට US වල හවුසින් බබල් එකක් ඇවිල්ලා ආයෙ ඩවුන් වෙනවා. ඒතකොට ඒකෙත් උපරිම ප්‍රයෝජන ගන්න ගෝල්ඩ් ඒතකොට ගෝල්ඩ් එක ඒතකොට 2000 ඉඳන් 2011 12 වගේ කාලෙකී අවුරුදු 12ක සයිකල් එකක් 18.5ක් මේන්ටේන් කරනවා.
එතකොට ඒ වගේම රැලි එකක් මේ පාර තියෙන්න පුළුවන්ද? එතකොට ඒක තමයි අපි පොඩ්ඩක් බලන්න යන්නේ. එතකොට මේ පාර ගත්තොත් එතකොට අපි දන්නවා 2016 විතර ඉඳන් තමයි එතකොට මේ සයිකල් එක පටන් ගන්න තියෙන්නේ. එතකොට 2016 විතර ඉඳන් පටන් ගත්තොත් අර වගේම අවුරුදු 16ක් වගේ තිබ්බොත් අවුරුදු 2016 නම් අර වගේම අවුරුදු 12ක සයිකල් එකක් තිබ්බොත් එතකොට 2026 2028 වගේ රේන්ජ් එක වෙනකන් ගෝල්ඩ් අප් වෙන්න පුළුවන්. එතකොට 2028 විතර පස්සේ ගෝල්ඩ් පොඩ්ඩක් ඩවුන් යන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේදී අපි කතා කරා .com බබල් වගේ මේ පාර AI බූම් එකත් එක්ක AI බබල් එකක් ආවොත් එතකොට AI බබල් එකක් આવොත් AI වල තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක ස්ටොක් මාකට් වල ඉල්ලුම් වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද AI ස්ටොක් අප් වෙන හින්දා එතකොට ගෝල්ඩ් වගේ ඉන්වෙස්ට්මන්ට් වලින් ගලවන් එතකොට ස්ටොක් මාකට් ගොඩක් අප් වෙන්න පුළුවන්. එතකොට එහෙම chance එකක් තියෙනවා. එතකොට එහෙම chance එකක් වුණොත් ගෝල්ඩ් වගේ එක 2028 29 වගේ රේන්ජ් එකේදී තමයි টොප් එකක් තියන්න පුළුවන්. ඒක බොහෝ දුරට $5000 වගේ රේන්ජ් එකකට යන්න පුළුවන්. එතකොට දැන් තියෙන $3300 වගේ රේන්ජ් එක. එතකොට ඊට කලින් ගෝල්ඩ් මේ 3300 වගේ රේන්ජ් එකකින් 15%ක් 20ක් විතර ඩවුන් යන්නත් ඉඩකඩක් තියෙනවා. මොකද අපි දන්නවා ගෝල්ඩ් කියන එකක් අපි දන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක. නමුත් එහෙම කියලා කිසිම එකක් එක දිගට අප් වෙන්න බෑනේ. ඒතර අපි පොඩක් පාස්ට් ඒතර අපි පොඩක් හිස්ටරි පොඩක් බලුවොත් ඒතර අපිට පේනවා මේ 2020 ගෝල්ඩ් ඒතර කොච්චර ගන්න ගෝල්ඩ් 123ක් ඩවුන් වෙනානේ. ගෝල්ඩ් 123ක් ඩවුන් වෙනවා. අපි දන්නවා ගෝල්ඩ් අප් වෙනවා කියලා මේක දිගට අප් වෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා 2000 මං කිව්වා 2000 අවුරුදු 12ක් එක දිගට අප් වුණා කියලා. එහෙම කියලා ගෝල්ඩ් එතකොට මේ එක දිගට අප් වෙලා නැහැ මේ. ඒතර අපිට වෙනවා මේ 2006 දී 125ක ඩ්‍රොප් එකක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ 2008 දී 100ට කීයද 133ක විතර ලොකු ඩ්‍රොප් එකක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට 125ක 133ක විතර ඩ්‍රොප් අරගෙන තමයි එතකොට මේ ගෝල්ඩ් එතකොට මෙන්න මේ වගේ උඩක ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා. ඒතකොට තව දෙයක් පෙන්නන්න. ඒතකොට මේ US ETF කියලා දාලා තියෙන 2004 දී තමයි ඇමරිකාවේ US ETF එක අප්‍රූවල් වෙන්නේ ගෝල්ඩ් වලට. ඒ කියන්නේ අපි දන්නවා Bitcoin ETF එක අප්‍රූවල් වුණා 2024 දී. ඒ වගේ ගෝල්ඩ් වලට US ETF ඒ කියන්නේ US කට්ටියට ETF ඒ කියන්නේ shares buy කරනවා වගේ කම්පැනි එක shares buy කරනවා වගේ gold buy කරන අවස්ථාව හම්බුණා මේ 2004 දී. ඒතකොට 2004 ඒකට ඒක opportunity එකක් උනා gold price එක මෙන්න මේ වගේ high level එකකට යන්න. ඒතර තව පොඩ්ඩක් බැලුවොත් එයි මේ gold එතකොට තව දෙයක් මම ඒතර කියමු. මම ඉස්සරින් කිව්වා 18.5ක වගේ තමයි CAGR එකක් තිබ්බේ කියලා. ඒතර මම කිව්වා CAGR එක කියලා කියන්නේ සරලවම 18.5ක් නැත්නම් 10%ක් විතර බැංක් පොලිය ගන්න. ඒතර මේ වගේ 18.5ක් ගන්න පුළුවන් gold වල ඉන්වෙස්ට්මන්ට් කරන්න. හැබැයි ඒතර වලට තව opportunity එකක් තියෙනවා ලංකාවේ ඉන්න ඉඳ. අපි දන්නවා USD එකට සාපේක්ෂව ඩොලරයට සාපේක්ෂව ඒතර රුපියල එතකොට උඩ යට යද්දී ඒතර අපි දන්නේ නැති කවදාවත් ඒතර යටට වෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව ඒතර උඩට තමයි යන්නේ. මොකද political economic condition එක. එතකොට අපි දන්නවා එතකොට ඒකත් එක්ක 4ක විතර තව opportunity එකක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එතකොට ඩොලර් එක 300 නේ. එතකොට 300 නම් එතකොට සාමාන්‍යයෙන් මම මේ කතා කරන්නේ මේ එකපාරම ඊළඟ අවුරුද්දේ වෙනවා කියලා නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් 4ක් වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ වගේ එතකොට මෙන්න මේ සයිකල් එකේදී මම සාමාන්‍යයෙන් ගෙස් කරනවා සාමාන්‍ය 14ක් විතර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ টොප් එකක් රේන්ජ් එකකට ගියොත් එතකොට 14 වගේ එකක් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය 2028 29 වෙද්දී එතකොට සාමාන්‍යයෙන් දැන් ඉඳන් ගත්තොත් එතකොට 100 සාමාන්‍යයෙන් 14ක් වගේ රේන්ජ් එකකට ගෝල්ඩ් යන්න පුළුවන් කියන එක තමයි එතකොට මම සාමාන්‍යයෙන් ගෙස් කරන්නේ. ඒතර ફોකස් කරන්නේ. එතකොට ඊට කලින් සාමාන්‍ය මෙන්න මේ වගේ රේන්ජ් එකක කියන අපි දැන් ඉන්න ලෙවල් එකේ ඉඳන් පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නත් පුළුවන් 15ක විතර ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්න පුළුවන්. මොකද ඒක හෙල්ති. එහෙම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගියොත් මොකද ගෝල්ඩ් ප්‍රයිස් එක එතකොට තවත් එතකොට ඊළඟ ට්‍රෙන්ඩ් එක එතකොට සාමාන්‍යයෙන් ස්ට්‍රෝං එතකොට උඩට යන්න පුළුවන්. එතකොට අපි තව ටිකක් බලුවොත් එතකොට ගෝල්ඩ් එතකොට එතකොට මම තව එකක් පෙන්නනම්. එතකොට ගෝල්ඩ් සාමාන්‍යයෙන් අපි බලමු ගෝල්ඩ් කොච්චරක් මාකට් කැප් එකක් වටිනවද කියලා. ඒ කියන්නේ ගෝල්ඩ් මුළු ගෝල්ඩ් වල වටිනාකම. එතකොට මේ තියෙන එතකොට ඒ තියෙන ලෝකේ තියෙන ප්‍රධාන ඇසෙට් ක්ලාස් ටික. එතකොට ප්‍රධාන ඇසෙට් ක්ලාස් විදියට ගත්තොත් ගෝල්ඩ් තමයි අංක 1 තියෙන්නේ. ගෝල්ඩ් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 22.43. ගෝල්ඩ් වටිනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ගෝල්ඩ් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 22.43. ඊට පස්සේ Apple තියෙනවා 2.95. ඊට පස්සේ Microsoft 2.73. ඊට පස්සේ Nvidia 2.47. එතකොට ඔහොම ප්‍රධාන කම්පැනි ටික තියෙනවා. ඊට පස්සේ සිල්වර් තියෙනවා 1.83. ඊට පස්සේ 8 වෙනියට තියෙනවා Bitcoin 1.68. එතකොට Bitcoin කියන්නේ එසේ මෙසේ asset class යන මේ ලෝකෙම වැඩිම වටින 8 වෙනි asset class එක තමයි. එතකොට Bitcoin කියන්නේ. එතකොට මේ සෞදි අරාබිය කියන්නේ oil කම්පැනියක්. එතකොට ඒක සෞදි අරාබියාව වල. එතකොට ඒක 9 වෙනිය තියෙනවා. එතකොට Facebook සමාගම 10 වෙනියට. එතකොට ඔහොමම කම්පැනි ටික තියෙනවා. ලෝකෙ වැඩිම වටින asset class විදිහට. එතකොට අපි දැන් කතා කරන්නේ gold හින්දා. එතකොට gold වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 22.43. එතකොට ඒක එසේ මෙසේ පොඩි අගයක් නෙමෙයි. මොකද USA වල මුළු ස්ටොක් මාකට් එකම වටින්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 50ක් වගේ. ඒතර ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 50ක් වගේ තමයි
මුළු ස්ටොක් මාකට් එකම වටින්නේ. එතකොට ගෝල්ඩ් විතරක් වටිනවා. ගෝල්ඩ් වල විතරක් වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 22.43යි. ඒතර ඒ වගේම තව අයිඩියා ගන්න පුළුවන් බිට්කොයින් වලට තව කොච්චර ග්‍රෝ වෙන්න පුළුවන්ද කියන එකත්. ඒතර බිට්කොයින් කට්ටිය කියන සමහර කට්ටිය දැන් නම් උපරිම ලෙවල් වලට ගිහිල්ලා කියලා. ඒතර හිතන්න බිට්කොයින් තම ට්‍රිලියන 1.6යි ගෝල්ඩ් ට්‍රිලියන 22.4යි. ඒතර එතනින්ම ගත්ත බිට්කොයින් වල තව ගොඩක් දුර යන්න පුළුවන්. එතකොට Apple වගේ තනි කම්පැනියක් ට්‍රිලියන 3කට රීච් එකකට ගිහලා තිනවා. එතකොට Apple වල අපි දන්නවා එතකොට Apple වල බ්‍රෑන්ඩ් එක විතරක්. Apple කියන එකකින් අපි දන්නවා Apple කියන බ්‍රෑන්ඩ් එකට වැලියු එක දෙනවා. අපි දන්නවා Microsoft කියන බ්‍රෑන්ඩ් එකට වැලියු එකක් දෙනවා. එතකොට Apple කියන බ්‍රෑන්ඩ් එකේ වැලියු එක විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 500යි. එතකොට ඒක සාමාන්‍ය ලංකා GDP එකට කම්පෙයාර් කරොත් ලංකා GDP එක සාමාන්‍ය වෙන්නේ බිලියන 80ක් විතර. ඇමරිකන් ඩොලර් බිලියන 80ක්. ඒ කියන්නේ ලංකාවේ අවුරුද්දකට හදන මුළු දළදේ මුළු භාණ්ඩ බඩු සේවාවල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 80යි. ඇමරිකන් ඩොලර් බිලියන 80යි. හරිද? එතකොට B අකුර හරිද? එතකොට AB දෙවෙනි අකුර. එතකොට බිලියන 80යි. මිලියන් නෙමෙයි, M අකුර නෙමෙයි, B අකුර. එතකොට ඒ වගේ බිලියන 80යි. හැබැයි Apple සමාගමේ බ්‍රෑන්ඩ් එකේ විතරක් වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 500යි. ඒ කියන්නේ ඊට වඩා 6-7 ගුණයක් විතර වටිනවා Apple සමාගම ලංකාවේ මුළු දළදේශීය නිෂ්පාදනයටත් වඩා. ඒතර ඒ සමාගම එච්චර විශාලයි, එච්චර අති දැවැන්ත සමාගම්. එතකොට මම තව බොඩි chart එකක් පෙන්නන්න. මේ තියෙන්නේ ගෝල්ඩ් වල 10 year CAGR එක කැල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ගෝල්ඩ් වල 1979. ඒතර මේක මම 1969 විතර data ඉදන් අරන් 1969 ඉදන්. ඒතර මේකේ අරන් තිනවා 1969 ඉදන් 2025 වෙනකන් ගෝල්ඩ් වල අවුරුදු 10ක CAGR එක. හරිද? ඒතර CAGR එක අරගෙන ඒකේ එතකොට මම දාලා තියෙනවා 1969 ඉදන්. ඒතර 1969 ඉදන් එතකොට 2025 වෙනකන් CAGR එක කොහොමද එතකොට ග්‍රෝ වෙලා තියෙන්නේ කියලා. එතකොට මේක කැල් කරන්නේ මෙහෙම. එතකොට 1969 ප්‍රයිස් එක තියෙනවනේ. එතකොට 1969 ප්‍රයිස් එක අරගෙන 1979ට CAGR එක කොච්චරද කියලා ගන්නවා. එතකොට ඊළඟ අවුරුද්ද 1971 නේ. එතකොට 71 ඉඳන් අවුරුදු 10ක් පිටිපස්සට යනවා. 71 කියන්නේ එතකොට 1972 නම් ගන්න ඕනේ 1972 ඉඳන් 10ක් පිටිපස්සට. 73 නම් 73 ඉඳන් 10ක් පිටිපස්සට. එතකොට එහෙම අවුරුදු 10ක CAGR එක කොහොමද ගිහිල්ලා තියෙන කියලා බලනවා. ඒතකොට ඒ data ටික අරගෙන ඒ data ටික එතකොට සාමාන්‍ය chart එකකට දාපුවම එතකොට අපිට පේනවා පොඩි curve එකක් යනවා. එතකොට අපි දන්නවා මේ මෙතන මෙන්න මේ curve එකක් එක තමයි එතකොට යන්නේ. එතකොට මෙන්න මේ curve එක එතකොට සාමාන්‍යයෙන් එතකොට අපිට ඊළඟට CAGR එක පොඩ්ඩක් predict කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මෙතන trend එක පැනලා තියෙනවා. එතකොට මේ trend එකට අදාළ mark එක පොඩ්ඩක් ආය අදාළ trend line එක පොඩ්ඩක් අපි ඇඳගත්තොත් අපිට එතකොට එනවා. එතකොට මෙන්න මේ කොළපාට line එක. එතකොට සාමාන්‍යයෙන් එතකොට මම කිව්වා 2028 29 වගේ range එකකදී තමයි එතකොට ගන්න පුළුවන් කියලා. එතකොට අපිට පේනවා මෙන්න මේ 2028 29 වගේ කාලෙක තමයි peak එක වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් CAGR එක 15.86ක් වගේ ගන්න පුළුවන් කියලා. එතකොට මම කිව්වා කොහොමද කලින් මම කොහොමද මේ පාර සයිකල් එකේදී CAGR එක ප්‍රෙඩික්ට් කරන්නේ සාමාන්‍ය 14ක් 15ක් වගේ තමයි කියලා. මොකද අපි කලින් මම පෙන්නවා 18.5ක් CAGR එකක් තිබ්බා. ඒතර සාමාන්‍ය මේ පාර 2028 29 වගේ වෙද්දී 15ක් වගේ මේන්ටේන් කරලා ඒක පීක් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ ආය ගෝල්ඩ් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ගෝල්ඩ් ඩ්‍රොප් වෙලා ආය නිල් පාට ලයින් එකට වගේ යන්න පුළුවන් කියලා එතකොට සාමාන්‍යයෙන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මොකද මෙතනින් පිට පැනව එක ආයතන මේ නිල් පාට ලයින් එකට එන්න ඉඩ කඩක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අවුරුදු 2-3කට විතර පස්සේ අදර Google එකේ countries ranking by mining කියලා ගියාම Wikipedia එකේ එන site එකෙන් අපිට ඒතර ලොකු details ටිකක් ගන්න පුළුවන් mining ගැන. එතකොට අපි දන්නවා එතකොට අපි දැන් gold ගැන කතා කරන්නේ මම gold ගන්නම්. ඒතර gold තියෙනවා metals යටතේ. ඒතර metals යටතේ gold වල ගියාම list of countries by gold production. ඒතර මේකට ගියාම ඒතර 2022 දී එතකොට සාමාන්‍යයෙන් මේක තමයි countries ranking කරලා තියෙන්නේ. ඒතර ඒ ranking කරාම වැඩියෙන්ම gold mining කරන රට තමයි China. ඒතර gold mining කරලා තියෙනවා ටොන් 330ක්. ඒතර සාමාන්‍යයෙන් අවුරුද්දකට ටොන් 3100ක් වගේ රේන්ජ් එක තමයි ඒතර ගෝල්ඩ් මයිනින් වෙන්නේ. ඒතර අපි දන්නවා මුළු ලෝකෙම ගෝල්ඩ් සාමාන්‍යයෙන් එස්ටිමේට් කරලා තියෙනවා 220000ක් වගේ. 220000 240000 සමහර සයිට් වල වෙනස් වෙනවා. මොකද හරියට ට්‍රැක් කරන්න බෑ. මොකද දැන් බිට්කොයින් වගේ දෙයක් අපි දන්නවා ඔන් චේන් ඒතර බ්ලොක් චේන් ටෙක්නොලොජි මත හරියටම ට්‍රැක් වෙනවා. ඒතර ගෝල්ඩ් වගේ එකක් ෆිසිකල් ප්‍රොඩක්ට් එක ඒතර ට්‍රැක් කරන්න අමාරුයි. ඒකෝට ඒකින්ද ඒතර හරියටම කියන්න බෑ මෙච්චරයි තමයි ගෝල්ඩ් තියෙන්නේ කියලා. නමුත් එස්ටිමේට් කරලා තියෙනවා සාමාන්‍යයෙන් ටොන් 220000ක් වගේ රේන්ජ් එකක් තමයි ඒතර සාමාන්‍යයෙන් ගෝල්ඩ් මුළු ලෝකෙම තියෙන්නේ කියලා. ඒතර ඒකෙන් ඒතර ටොන් 3100ක් තමයි ඒතර අවුරුද්දකට මයිනින් කරන්නේ රටවල් වලින්. ඒතර වැඩිම මයින් කරන්නේ චයිනා, ඕස්ට්‍රේලියා. ඒතර චයිනා, ඕස්ට්‍රේලියා, රෂියා. ඒතර මේ රටවල් තුන ගත්තොත් ගෝල්ඩ් ප්‍රොඩක්ෂන් එකෙන් 31%ක් 32ක් විතර මයින් කරන්නේ. ඒතර මුළු අවුරුද්දට වෙන මුළු ගෝල්ඩ් මයිනින් ප්‍රොඩක්ෂන් එකෙන් 31ක් විතර මයින් කරන්නේ චයිනා, ඕස්ට්‍රේලියා, රෂියා කියන රටවල් තුලින් තමයි. මොකද චයිනා
ටොන් 330යි ඕස්ට්‍රේලියා 320යි රෂියා 320යි ගානේ. ඒක සාමාන්‍ය 3130න් 130ක් විතර මේතකොට මේ රටවල් තුන තමයි ඒතර ගෝල්ඩ් මයිනින් කරන්නේ. ඒතර මේ පැත්තෙන් පේනනේ නන් මයින් රිසෝස් කියලා. ඒ කියන්නේ තාම මයින් කරලා නැති, ඒ කියන්නේ මම දැන් කියන්නේ 220000ක් විතර තියෙනවා කියලා ගෝල්ඩ් මයින් කරපො. ඒතර මයින් කරපො නැති පතල් වල තියෙනවා කියලා එස්ටිමේට් කරලා තියෙනවා ඩොලර් ටොන් 52000ක්. ඒතර ටොන් 52000ක් තියෙනවා කියලා කියනවා. ඒකෙන් ඒතර වැඩිපුරම තියෙනවා කියලා ඒතර අපිට ගන්න පුළුවන් ඕස්ට්‍රේලියා තමයි වැඩිම තියෙන්නේ. ඒතර ටොන් 52 දැන් ටොන් 4000 ටොන් 8400ම තියෙන්නේ. ඒතර ඕස්ට්‍රේලියා රෂියාව වල ටොන් 6800ක් කියලා තියෙනවා. සවුත් ආෆ්‍රිකාව වල ටොන් 5000ක් කීකේ. ඒතර එහෙම ලිස්ට් එක තියෙනවා. ඒතර අපි ගත්තොත් ඒතර මම ඒකයි කිව්වේ දැන් ටොන් 3100. ඒතර ටොන් 3100යි තමයි අවුරුද්දකට මයින් වෙන්නේ. ඒතර ටොන් කොච්චරද තියෙනවද? අපි ගමු ටොන් සාමාන්‍ය 220000ක් වගේ තියෙනවා කියලා. ඒතර මම පොඩි කැල්කියුලේෂන් එකක් දාලා පෙන්නන්නම්. එතර මං කියන ටොන් 3100ක් තමයි වගේ අවුරුද්දකට මයින් වෙන්නේ කියලා. ඒතර අපි හිතමු සාමාන්‍යයෙන් ටොන් 225000ක් විතර මුළු ලෝකෙම තියෙනවා කියලා. ඒතකොට එහෙම ගත්තම ඒතර අපිට එනවා මේක පර්සන්ටේජ් එකක් විදිහට ගත්තම 0.137. ඒ කියන්නේ ගෝල්ඩ් එතකොට අවුරුද්දකට වැඩි වෙන පර්සන්ටේජ් එක 1.37යි නේ. ඒතර 1.37 තමයි ඉන්ෆ්ලේෂන් එක. ඒතර අපි දන්නවා රටක සල්ලි අච්චු ගන්නවා අපේ රටේ සාමාන්‍ය ඉන්ෆ්ලේෂන් එක. එතකොට සාමාන්‍ය 10 12 ගියපු ඒවා තියෙනවා. මොකද ඒ කියන්නේ මනි සප්ලයි එක වැඩි වෙලා. ඒතර 8.5 වගේ රේන්ජ් එක දැන් තියෙනවා. ඒතර ඒ වගේ එතකොට අපි දන්නවා එතකොට ඒක තමයි රුපියල එතකොට බාල්දු වෙලා කියලා කියන්නේ. ඒතර අපි දන්නවා ඒතර රුපියලෙන් කරන්න පුළුවන් දේවල් ඒතර බඩු මිල ඉතාමත් වේගින් වැඩි වෙනවා. එතකොට ඒකින්ද තමයි ඒතර ගෝල්ඩ් එතකොට සේෆ් හෙවන් අසට් එකක් විදිහට ගන්නෙ. මොකද ඒතර සාමාන්‍ය ගෝල්ඩ් වල එතකොට ඉන්ෆ්ලේෂන් එක 1.37. ඒතර බිට්කොයින් වල කීයද කියලා දන්නවද? ඒතර බිට්කොයින් වල 0.08යි 0.8යි. කියන්නේ 0.08යි තමයි ගෝල්ඩ් වල මේ බිට්කොයින් වල. එතකොට අපි දන්නවා හැම අවුරුදු 4කට සරම ඒකත් එතකොට දෙකෙන් බෙදි බෙදි යනවා. ඒතර 2028න් පස්සේ ඒක 0.40ට බයිනවා. ඒතර ඊළඟ අවුරුද්දේ ඒක 0.2 එතර හොම අඩු වෙලා එතර බිට්කොයින් කියන එක අන්තිමට සීරෝ ලෙවල් එකට මන ඉන්ෆ්ලේෂන් එක. ඒතර ඒ වගේ ලොකු හොඳ ඇසට් ක්ලාස් එකක් තමයි බිට්කොයින් කියන්නේ. ඒතර ගෝල්ඩ් කියන්නේත් ඒ වගේ ඇසට් ක්ලාස් එකක් තමයි. හැබැයි ගෝල්ඩ් වල 100 වගේ රේන්ජ් එක තමයි ඒතර ඉන්ෆ්ලේෂන් එක සාමාන්‍ය තියෙන. ඒතර සාමාන්‍ය 3100ක් මයින් කරොත් ටොන් 225000ක් තියෙනවා කියලා එස්ටිමේට් කරොත් ඒතර සාමාන්‍යයෙන් 1.37ක් වගේ රේන්ජ් එක තමයි ඒතර ගෝල්ඩ් වල ඉන්ෆ්ලේෂන් එක තියෙන්නේ. එතකොට මෙන්න මේකත් බලන්න. එතකොට මේක සාමාන්‍යයෙන් මම හරියටම තම තහවුරු කරගෙන නැහැ. නමුත් මම මේකත් කියන්න හිතුණා. එතකොට අපි දන්නවා ගෝල්ඩ් මයිනින් ප්‍රොඩක්ෂන් වල එතකොට දෙක තමයි ඕස්ට්‍රේලියා ගැන. එතකොට මේ තියෙන ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් year to year change එක. හරිද? මේකෙදි ගෝල්ඩ් මයිනින් ප්‍රොඩක්ෂන් කියලා නෙමෙයි ඕස්ට්‍රේලියාව මේකේ මේ chart එක පෙන්නන්නේ. ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන්. හරිද? නැත්නම් ගෝල්ඩ් මයිනින් ප්‍රොඩක්ෂන් විතරක් නෙමෙයි. ඒතර ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් year to year change එක අඩු වුණාම ගෝල්ඩ් ප්‍රයිස් එක පොඩ්ඩක් අප් වෙලා තියෙනවා. හරිද? ඒතර මම මේක පොඩ්ඩක් මම ආයෙ පාරක් කියනවා. මම මේක හරියටම ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. නමුත් මට පොඩි එහෙම නිකන් තහවුරු කරගන්න බැරි වුණා හරියටම. තව ඩේටා ටිකක් අරගෙන මම හරියටම පොඩ්ඩක් තහවුරු කරගන්නම් ඒක. ඒතර මෙතන බලන්න මෙතනත් ඒතර ගෝල්ඩ් ප්‍රයිස් එක උඩට ගිය වෙලාවේ ගෝල්ඩ් මේ ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් ඩවුන් ගිහලා තියෙනවා. ඒතර ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් ඩවුන් වෙනවා කියන අපි දන්නා ඒතර සප්ලයි එක අඩු වෙද්දි ඩිමාන්ඩ් එක තියෙද්දි ඒතර කොහොමද ප්‍රයිස් එක තමයි ඒතර වැඩි වෙන්නේ. ඒතර මෙතනත් බලන්න මේ පාරත් ගෝල්ඩ් වල ප්‍රයිස් එක අප් වෙද්දි ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් ඩවුන් කියලා දෙනවා. ඒතර ඕස්ට්‍රේලියා මයිනින් ප්‍රොඩක්ෂන් මෙන්න මේ වගේ ලෙවල් එකකට එනවා කියන මේ මෙන්න මේ බලන්න ඒතර මෙන්න මේ යට ලෙවල් එකට එනවා කියන්නේ. ඒතර ආයේ එතකොට මෙන්න මේ උඩ ලෙවල් එකට ආයෙ එතකොට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ වගේම ඒතර ඕස්ට්‍රේලියා ආයෙ මයිනින් ප්‍රොඩක්ෂන් බූම් වෙලා උඩ ලෙවල් එකට මේ 10-10 රේන්ජ් එකට එද්දි ඒතර සප්ලයි එක වැඩි වෙන්න පුළුවන් ගෝල්ඩ් වල. ඒතර ආයෙ පාරක් පොඩක් ගෝල්ඩ් ප්‍රයිස් එක ඩවුන් වෙන්න පුළුවන් කියන්නේ. ඒතකොට දැන් අපි කොහොමදක් දන්නා මම ඉස්සෙල්ලා කිව්වා ගෝල්ඩ් ප්‍රයිස් එක ගොඩක් අප් වෙලා තියෙන. ඒතර පොඩි ඩවුන් එකක් අනිවාර්යෙන් ගන්න ඕන. ඒතර අපිට එහෙමත් පොඩි අර අවබෝධයක් ගන්න පුළුවන්. ඇත්තටම දැන් ගෝල්ඩ් මේ ඕස්ට්‍රේලියා වගේ රටවල ඒතර මයිනින් ප්‍රොඩක්ෂන් අඩු වෙලා තියෙන්නේ. ඒතර ඒකින් සප්ලයි එක අඩු වෙන හින්දා ගෝල්ඩ් අප් වෙලා කියලාත් පොඩක් ගන්න පුළුවන්. ඊටත් අමතරව ඒතර අපි දන්නවා ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ ටැරිෆ් සීන් එකකින්ද චයිනා වගේ රටවල් ඒතර ගෝල්ඩ් එකතු කරනවා. ඒතර අපි පොඩක් බලමු චයිනා වල ඒතර ගෝල්ඩ් රිසර්ව් එක පොඩක් ගත්තොත් චයිනා ගෝල්ඩ් රිසර්ව් එක ගත්තොත් චයිනාත් එතකොට අපිට පේනවා ඒතර මේ ඒතර මෙන්න මේ පහුගිය කාලෙම ඒතර චයිනා ඒතර ගෝල්ඩ් රිසර්ව් එක අප් කරගෙන යනවා. ඒතර මේ වෙද්දි ටොන් 2280ක් තියෙනවා චයිනා වල. ඒතර පහුගිය කාර්තුවෙත් එතකොට ඒතර 2000 එතකොට සාමාන්‍ය 2000 කීයද 2260ක් විතර තිබ්බ එක තමයි 2280ක් කළා. ඒතර තවත් ටොන් 20ක් එතකොට චයිනා ගෝල්ඩ් රිසර්ව් වැඩි කරගෙන තියෙනවා. ඒතර ඒකින්ද එතකොට ඒ වගේ ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. අර පැත්තෙන් සප්ලයි එකත් අඩු වෙලා තියෙන ඉඳ තමයි මේ ගෝල්ඩ් ප්‍රයිස් එක අප් වෙනවා කියලා පොඩි නිකන් දාලා අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මට ඒ ටික තමයි පොඩක් ගෝල්ඩ් ප්‍රයිස් එක ගැන කියන්න ඕනේ. ඉතින් මොකක් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඉල්ලනවා. ඉතින් ඕන දෙයක් කතා කරමු. ඉතින් මේක නෙට්වර්ක් එකක් විදිහට ග්‍රෝ කරමු කොමියුනිටි එකක් විදිහට. ඉතින් thank you වීඩියෝ එකත් එක්ක ජොයින් වුණාට. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.
මං කියන ඩොලර්